ඉතින් අදත් අපේ රස මතක පොතේට රසමනස රෙසිපි එකක් තමයි මේ එකතු කරගන්න යන්නේ. අපේ රසට ටිකක් සැරට රසමනස ක්‍රීමි චිකන් පාස්තා එකක් අපි හදමු. මේ තියෙන්නේ මං ලෑස්ති කරගත්ත දේවල් ටික. පාස්තා ටික තම්බන්න මං වතුර ටික රත් වෙන්න තියලා වයිට් සෝස් එක හදාගන්න තමයි යන්නේ. අපි උයනකොට කාල කළමනාකරණය ගැනත් හිතන්න ඕනිනේ. පෑන් එක රත් වෙද්දි බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික අඩු ගින්දරේ දියවෙන්න දෙන්න ඕනි. දැන් පාන් පිටි ටිකක් එකතු කරලා හොඳින් පාන් පිටි ටික කලවම් කරලා බටර් එකේ කුක් වෙන්න දෙනවා. දැන් මේ මිශ්‍රණයට මං ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්නවා. හොඳින් අඩු ගින්දරේ හිමින් කලවම් කරගන්නවා. සෝස් එක තික් වෙගෙන එද්දී මං ලුණු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. වයිට් සෝස් එකේ ක්‍රීමි රස වැඩි වෙලා චීස් රසකුත් එන්න මං චීස් වෙජස් එකතු කරගන්නවා. ඒක එකතු කරගන්න ඕනිම කියලා නැහැ. චීස් එකතු කරගත්තාම රස වැඩි. දැන් වතුර එකත් හොඳට රත් වෙලා මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. පාස්තා තැම්බුනාම හොඳ රසයක් එනවා එතකොට. මේ වෙලාවේ මම ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කරගන්නවා. කැමති කුකින් ඔයිල් එකක් දාගන්න පුළුවන්. තෙල් ටිකක් එකතු කරගත්තාම පාස්තා එකට එක ඇලෙන එක නතර වෙනවා. මං ගත්තේ පෙනේ පාස්තා එක. පාස්තා එක ගත්තාම පැකට් එකේ ගහලා තියෙනවා අපි කොච්චර වෙලාවක් තම්බ ගන්න ඕනිද කියලා. ඒ වෙලාව බලලා පාස්තා එක තම්බ ගන්න පුළුවන්. පාස්තා එක තැම්බිලාද කියලා පොඩ්ඩක් නියපොත්තෙන් අනලා බලන්න පුළුවන්. එතකොට කැඩිලා වගේ යනවා නම් පාස්තා එක ගානට තැම්බිලා. පාස්තා එක තැම්බුනහම වතුර ටික අයින් කරලා පාස්තා ටික පැත්තකින් අරන් තියමු. ඊළඟට දැන් බලමු රසමරස පාස්තා එක හදාගන්නේ කොහොමද කියලා. මං බටර් ටිකකුයි තෙල් ටිකකුයි එකතු කරගන්නවා. බටර් දිය වෙලා තෙල් එක මික්ස් වෙලා රත් වුනහම පොඩිවට කපාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. මේ ගමම්ම මං අවන් එක ප්‍රීහීට් කරන්න තියෙනවා විනාඩි 10ක් විතර. චිකන් ටික කුක් වෙද්දි සුදු ලුණු ටික එකතු කරගන්නවා. දැන් බීලුණු ටිකක් එකතු කරගන්නවා. ටිකක් කලවම් කරලා ඒකටම මාළු මිරිස් කහපාට බෙල් පෙපර් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. මේ මිශ්‍රණයට රස අනුව ලුණු ටිකක් ගම්මිරිස් පොඩු කෑලි මිරිස් එකතු කරගෙන ටෙම්පරාදු කරගන්නවා. දැන් මේ ටෙම්පරාදුවට පාස්තා ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා.
අපි කලින් හදාගත්ත ක්‍රීමි වයිට් සෝස් එකෙන් ටිකක් එකතු කරගෙන පාස්තා එක කලවම් කර ගන්නවා. අපි බේක් කරගන්න ගත්ත ඩිෂ් එකේ බටර් ටිකක් ගාලා පාස්තා එක දාගන්නවා. පාස්තා එකට උඩින් ඉතුරු කරගත්ත ක්‍රීමි වයිට් සෝස් එක දාගන්නවා. අපිට කැමති චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන් මේ වෙලාවේ. මං චෙඩා චීස්, මොසරෙල්ලා චීස් දෙකම එකතු කරගන්නවා. උඩින් පාස්ලි ටිකකුයි ඔරිගානෝ ටිකකුයි ඉහගෙන සෙල්සියස් අංශක 180 විනාඩි 20ක් විතර බේක් කරගන්නවා. උඩ චීස් ටික මෙල්ට් වෙලා ලස්සන පාටක් එනකම් බේක් වුණාම ඇති. රසවත් කෑමක් ආදරයකින් බේක් කළාම වෙනම රස ලෝකයක්. ආදරණීයන් සතුටු කරන්න පුළුවන් කෑම හැදුවාම එයාලත් සතුටින් මාත් සතුටින්. දිනේ කෑම ලෑස්ති. ආයමත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.